ඒ සහෝදරිය ඔබගේ ආදීම ඝාතනය විය හැක. මචං මම සල්ලි වෙනුවෙන් නාන්න පාවලා දීපු එකි. මම මටවත් සමාව දෙන්නේ නැති එක කවදාවත්. මට මුලින් ඉඳන් කතාව ගියා. මට තේරෙන්නේ නැහැ මං කිසිම දෙයක්. දැන් වෙලාව හවස 6යි. හරියටම මීට පැය 6කට කලින් මේ කිසිම දෙයක් කිසිම අවුලක් නැතුව තිබ්බා. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ අපිට. උඹ සල්ලි වෙනුවෙන් ආත්මේ පාවල දුන්නේ. මට හරියට ගියා මොකක්ද උනේ කියලා. මං එදා උදේ වෙන්ද විදියටම චූටි රස්තිය දුවක් ගහන්න ලීඩ වැස්සා. ඉතින් පස්සේ කඩේ පැත්තට යන්න උවමනාවක් තිබ්බා. මං කඩේ පැත්තට යද්දි තමයි ඔය සීන් එක උනේ. ඒ උඹලා මොකද ඔහෙ කරන්නේ? උවිත වහලා දාන්න තියෙන්නේ. මට උඹලා ගැන හැකයි. ඇත්ත කියපන්. උඹට මොකද අපි මෙතන මොනා කරත්? අනේ මේ නිකන් ඵලයන්ඩ යන්න. මට ඇත්ත කියපන්. අඩෝ මේ. උඹ නිකන් පාඩුවේ කටවහන හිටපන්. උඹට ඉල්ලන ගානක් දෙන්න මෙතන ණයට කහින් නැතුව ඵලයන්ඩෝ යන්න යන දිහාවකට. කියන් ගියා උඹේ ගවුන් නම්බර ගියා. ගම ට්‍රාස් ගන්න. කිපා. එහෙමදයි. අන්න එහෙම එන්න උ ඉතින්. ඔයාලටත් හොඳයි මටත් හොඳයි. ගහ ගන්න කවුන්ට් නම්බරේ. හරිනේ ආවනේ. හරියයි සල්ලි ආවා. මගෙන් තාම මොනාරි වෙන්න දෙයක් තියෙනවද? කියන්න ඕන දෙයක් මම කරලා දෙන්නම්. උඹට බෑග් එකක් දෙන්න. උඹ ඒක මොනවද තියෙන්නේ කියලා බලන්න නැතුව දීලා පුච්චලා දාපන්. එච්චරයි උඹෙන් වෙන්න ඕනේ අවසාන දේ. ඒ වලට කියලා දෙන්න පුළුවන් අයියේ. හැබැයි තව 5000ක්වත් ඕනේ. ඒ සොම්මා උඩ අර ගෙනල්ලා දියා. හරි අයියේ අරු ගේන්න ගියා බට් ටික. මේකද අයියේ. අයියෝ සුදු දෙයක් නේ. ඕ දෙන්න මම ගිහලා කියන්න. මේ උඹට සල්ලි ටික වැටේ. ඒත් මේක නිකමටවත් ඇරලා බලන්න එපා. උඹට දැන් වෙන්න ඕන දේ කිව්වනේ. දැන් මේක අරන් ඵලයන් මෙතන. හරි මාර යන්න. මචං සොම්මා අපි ඉක්මනට මචං මෙතනින් ශනික කැපෙමු. නැත්තම් මචං නඩුවක් පෙරලෙන්න පුළුවන් ෂුවර් මචං ආ. අයියේ ටක් ගාලා කැපෙමු. ඒක අපි තුන් දෙනාගෙන් එකට හොදයි. දැන් ගියා. හම්බෙච්ච පාර්සලේ ගිනි දීලා මං ඉතින් ගෙදරත් ආවා. මං ගෙදරදී මට සල්ලි තුන්ගේ වැරෙන්න බා. රුපියල් 5000යි. අනේ මන්ද බා. එතනින් පස්සේ තමයි මට හිතා ගන්න බැරි දේ වුනේ. හිතා ගන්න බැරි දේ වෙන්න කලින් මට කියපන් ඇයි උඹ ඔය පස්ත වෙන්නේ? පොස්ත වෙන්නේ ඒකි මට දෙපාරක් කියලා මට ඒකිට එක්ක යන්න බැරි වුණා. බෝ හොයන් ලෑස්තිලා තියෙන්නේ. ඇයි? අද මට ක්ලාස් නේ. අද වෙනසුරාදා. අම්බෝ උඹලා පන්ති කියලා කොහේ යනවද දන්නේ. ක්ලාස් තමයි යන්නේ. එන කොහේ යන්නේ? අනේ අයියේ මාව ගිහින් දානකො. විකාරද බෑ. මිදුල මට මේ වැඩ නෑ කියලා උඹත් එක්ක ක්ලාස් ගන්න යන්න. අනේ මේ ටිකක් ඵලයන් බං පාඩුවේ පන්ති. මගේ යාළුවන්ට ඔක් කරන්න නම් හොඳයි. ක්ලාස් එක ගාවට තමයි එන්න බෑ. අනේ මේ උඹේ යාළුවෝ බලන්න යනවට වඩා මට හොඳයි. මේක දෙట్లా හොඳට බුදිය ගන්නවා. හටපියක් ඵලයන්. හරි. මට කාගේවත් උදව් ඕනේ නැහැ. මම නම් තනි. මට බැන ඒ ගේට්ටුවෙන් ඊට බහලා ගියා බං. මං ඊට පස්සේ අක්කා දීපු තේ එකත් හදලා තමයි ඔබට කලින් කිව්වා ගෙන් ඊට බහලා රස්තිය දුවක් ගහන්න ගියේ. උඹ හිතන්නේ මොකද්ද බං?
නංගිට මොකද වෙන්නේ නැත්තේ? වැස්සනේද ලොකුයි මචං අඩියක් ගහන්නම් මරුලා මායක හොඳේ මේ අඩියක් ගන්න විතරද වෙන මොකුත් ගන්නවද නැද්ද? ඕබන් නැත්තේ මේ ටයිම් එකට අහු වුණොත් නම් මචං ඕන එකක් ගහනවා මන්නම් ඕන එකක් එපායි පොඩියෙක්නේ අම්මස් තමයි රස බලව අංගි ලැප්ටොප් වරන් නැටුම් ක්ලාස් එකක් යනවද ලැප්ටොප් එකක් නෙමෙයි මේක පොතක්. මගේ ගෙවල් එහෙම කොහෙද මේ පළාතේමද ඔයාට වැඩක් නැහැනේ. අපේ අයියා කියලා තියෙන්නේ දන්නේ නැති කාත් එක්ක කතා කරන්න එපා කියලා. අම්මෝ එයා ගෑස් ගෙදර ගෙනිච්චාම බං උයා ගන්නත් තිබ්බා අනේ මේ එයි නංගි වාගේ ඔය කියන මහලකෝ අයියා එච්චර ලොකුද උතනච්චර ගෑස් ඔයාගේ ලොකුයි තමයි. අපේ අයියාගේ හැටිවත් දන්නේ නංගි නම් ගෑස් දානවා ඉතින් මහලකුවට නංගිගේ හැටියෙම අයියාගේ හැටියත් සිපිරියට හිතා ගන්න පුළුවන් ඇයි ළඟට එන්නේ? ඇයි වාගේ ළඟට එන්න අපි කායෙන් හරි අවසර ගන්න ඕනද යකෝ මේ අපිට කායෙන්වත් අහන්න ඕනද කාගවත් ළඟට යන්න චූටි පැටියෝ මේ අය කවුද කියලාවත් දන්නේ නැහැ තාම උඹ කොහොමද බං ඔක දැනගත්තේ? ඉතින් මම පුරුදු විදියට ෂේප් එකේ වැරදි කාටවත් පේන්නේ නැති වෙන්න ඉවර කරලා මම ෂේප් එක ගෙදර ආවා. මොන කරුමයකටද වන්දන්නේ හැමදාම වගේ අක්කා ගේ ඉස්සරහා. අක්කා මයෙන් අහනවා. අක්කේ මල්ලි මේ කොඩිනාගේ තාම ගෙදර ආවේ නෑනේ උදේ ක්ලාස් ගිහපු පාර. මොකක්? වෙලාව කීයද? බහරක් කිට්ටුයි. හොයලා බලන්න වෙයි. ඕකිට තේරෙන්නේ නෑනේ මෝඩයිනේ. මොන තූත්තු කුඩියෙක් ගියාද දන්නේ අනේ මන්දපා මම පොඩ්ඩක් හොයලා බලන්න යන්නේ. බලමු. මම පොඩි වටයක් දාලා බලන්න එන්න ක්ලාස් එකට ගිහිල්ලා. බ්‍රේකින් නිවුස් යන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. හෝමගම දියගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී කාන්තා ළමා මළසිරුඩක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. කරුවන් තා පොලිසිය විසින් සොයයි. අනේ මන්දපා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඔබ දැන් හිත හදාගනි. සමහර අකට උඹ පොලිසියෙන් හොයාගෙන එන්නත් ඉඩ තියෙනවා. ඔබ පොඩ්ඩක් ෂේප් එක හැංගිලා ඉඳන් පොලිසිය? මම මොකද පොලිසියට බය වෙන්නේ? මම මොකද අංගිය මරුවේ නෑ. මං හිතන්නේ මගේ ළඟ තාම මගේ පිටිපස්සෙන් ඉන්නවා.